ආයුබෝවන් මේ වීඩියෝ එක විශේෂයෙන්ම කරන්නේ ඉතාලියේ වාහනයක් විශේෂයෙන්ම කාර් එකක් ගන්න බලාපොරොත්තු ඉන්නවා නම් දෙපාරක් හිතන්න මේ ඉතාලියේ මගේ යාළුවෙකුට වුණ සජීවී අත්දැකීමක් මේ සත්‍ය අත්දැකීමක් කියන්නේ ඒකින්ද මේ වීඩියෝ එක හොඳට බලන්න ඔයාලව අවුෙන්න පුළුවන් සල්ලි වලටයි වාහනේට ඉතාලියේදී ඒකින්ද වාහනයක් ගන්නවා නම් දැන් අලුතෙන් ලයිසන් එක කාර්යය එනකොට ගොඩක් අය වාහන ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා අලුතෙන් ලයිසන් එක ආපු හින්දා තමුන්ගේ රැකියාවට යන්න ලේසියට සහ තමුන්ට රැකියාවක් කරන්න තමුන්ගේ වාහනෙන් ඒ වගේ ඩිලිවරි වලට ගොඩක් ඒවාට වාහනයක් ගන්න බලාපොරොත්තු ඉන්නවා. නමුත් වාහනයක් ගද්දි මේ වීඩියෝ එක හොඳට අහන්න දෙපාරක් හිතන්න. මොකද මේ ළඟදී මගේ හොඳම හිතවතෙක් වාහනයක් ගත්තා. තමුන් ඉන්න පළාතේ ඉඳලා සෑහෙන දුර ගිහිල්ලා ඉවරලා මේ කිලෝමීටර් 10ක් නෙමෙයි 500ක් විතර දුර ගිහිල්ලා ඉවරලා මොකද මේ සූබිතෝ එකෙන් හරි Facebook එකෙන් හරි Facebook මාකට් එකෙන් හරි සූබිතෝ එකෙන් හරි තමා මේ Facebook මාකට් එකෙන් තමා මේ ඇඩ් එක දැකලා ඉවරලා ගිහිල්ලා කතා කරලා ඉවරලා යුරෝ 2000 යුරෝ 3000කට දාලා තිබුණේ ඩාචියා එක. ඩාචියා එක රුමේනියා නිෂ්පාදිත ඩාචියා එකක්. ඊට පස්සේ 3000කට දාලා තිබිලි ඉවරලා එයාලා 2000කට විතර ඉල්ලුවා. 2000කට දෙන්න බෑ කියලා ඉවරලා ඇදි තියලා කොමාරි 2000ට දෙන්න බෑ කිව්වා. ඊට පස්සේ ඔහොම ඉඳලා මෙයා සති 3කට විතර පස්සේ ආපහු නිකන් අර ඇඩ්වර්ටයිස්මන්ට් එක තිබුණේ හින්දා කතා කරලා බලලා තිබුණා මේ ආයෙත් ඉල්ලලා තිබුණා 2000කට. ඊට පස්සේ ඒ පාර කියලා තිබුණා ඕකේ ඇවිල්ලා අරන් යමන් කියලා. ඊට පස්සේ මෙයා ගිහිල්ලා ඉවරලා තනියම ගිහිල්ලා තිබුණේ සල්ලිත් අරන් ගිහිල්ලා කෝච්චියම ගොඩක් දුරින් ඉඳ කිලෝමීටර් 5ක ගමනක් ඉඳ තනියම ගිහිල්ලා මේ ඒ තැනට ගියාම ස්ටේෂන් එකට මෙයාලා ඇවිල්ලා තිබුණා ගෙනියන්න. ඊට පස්සේ ඒ තැනට ගිහිල්ලා ඉවරලා වාහනේ රිවිෂන් කරලා තිබිලා නැහැ. කොහොම හරි ඒ වෙලාවෙම රිවිෂන් කරලා දීලා තියෙනවා. රිවිෂන් කරලා ඒ කියන්නේ අර මේ ලංකාවේ දුම් බලපත්‍රය කියන්නේ ඒ වගේ ඉතාලියේ රිවිෂන් කරන්න තියෙනවා. ඊට පස්සේ ඒ දුම් බලපත්‍රයත් මෙයාගේ අතින් සල්ලි ගෙවලා ඒ වෙලාවෙම අරන් දීලා තියෙනවා. මෙයා කොහොම හරි දැන් කෝච්චිය ගිහින් එන්නත් විදියක් නැති හින්දා කොහොම හරි මෙයා යුරෝ 2000 දීලා වාහනේ ගත්තා. ඩාචියා ජීප් එක. අරගෙන ඉවරලා මෙයා ඇවිල්ලි ඉවරලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඉන්ෂුරන්ස් එකක් දාගෙන ඔක්කොම කරගෙන මේ මාස අවුරුද්දක් කිට්ටු වෙන්න මෙයා දිව්වා. වාහනේ හොඳයි අවුලක් නැහැ. මේ ඊට ඉස්සෙල්ලත් කොහොම හරි දුවලා ඔක්කොම කරලා පොලිසියනුත් දෙපාර තුන් පාරක් චෙක් කරලා තිබුණත් කිසි ප්‍රශ්නයක් නැහැ දිව්වා. ඔහොම දුවද්දි කොහොම හරි මම මේ කියන අවසාන වතාවේදී එක සැරයක් මෙයාව පොලිසියෙන් බලලා තිබුණා. තව පාරක්. පාරේ දුවද්දි නිකන් අහම්බෙන් නිකන් අර තියෙන තැන් වල ඉන්නෝනේ පොලිසියෙන්. ඒ වෙලාවේදී අහම්බෙන් බලලා තිබුණා. අහම්බෙන් බලලා ඉවරලා මෙයාගේ වාහනේ ඒ සැරේ හොඳටම චෙක් කරලා තියෙනවා. චෙක් කරලා බලලා කියලා තියෙනවා මේක ඔයාලට දුවන්න බෑ. මේක මේ දුවන්න බැරිව රජයෙන් තහනම් කරපු වාහනයක්. මොකද මේකේ මේ ඒ රජයට ගෙවන්න ඕන බදු ගෙවලා නැහැ හරි අනතුරක් වෙලා හරි මොකක් හරි හේතුවක් නිසා මේක මේ දුවන්න බැරි විදියට අර මේ ඉතාලි භාෂාවෙන් එක කියන්නේ ෆෙර්මා ඇමිනිස්ත්‍රෝනිද මොකක්ද ඔන්නෝම එකක් කියනවා. ෆෙර්මා ඇමිනිස්ත්‍රෝනි කියලා. ඒ කියන්නේ එතකොට ඒක වාහනේ ඉතාලිය ඇතුලේ දුවන්න බෑ. ඕනේ නම් ඒක පිට රටක දුවන්න පුළුවන්. පිට රටක ඔය අප්‍රිකාව වගේ ඊජිප්තුව වගේ ඔය වගේ රටකට ඒක විකුණන්න පුළුවන්. මේ ඉතාලිය ඇතුළත ඒක දුවන්නත් බෑ විකුණන්නත් බෑ. නමුත් ඒක පොලිසියෙන් අරන් යන්නේ නෑ. තමුන්ගේ පෞද්ගලිකව තියාගන්න පුළුවන්. නමුත් දුවන්න බෑ. ඒක ඉතින් විසු කරලා දාන්න තමයි තියෙන්නේ. එහෙම වාහන විකුණන්න බෑ තහනම්. නමුත් මේ පුද්ගලයා කරලා තියෙන වැඩේ අපේ ලංකාවේ කෙනාට මේ වාහනේ විකුණලා. හරිනම් එහෙම විකුණන්න යද්දී මොනවාද ඒ කාර් එක තමුන්ගේ නමට ලියද්දී මේ ඒ ලියන තැනින් පරිවර්තන කියන්නේ ලියන තැනට පොත ගන්න හරවන තැනින් එයාලා ඒක කම්පියුටරේ පේනවා. ඒක බලලා ඉවරලා මේක විකුණන්න බැරි වාහනයක් කියලා ඉවරලා මේ ඒක විකුණන්න තහනම් ඇත්ත වශයෙන්ම. නමුත් මෙයාලා කරලා තියෙන වැඩේ ඒ විකුණන තැනත් එයාලගේ යාළුවෝ එයාගේම යාළුවෝ තැනකට තමයි ගිහිල්ලා තියෙන්නේ.
ඉතින් විකුණන තැනයි කොලේ මාරු පොත මාරු කරන තැනයි දෙකට්ටියම යාළුවෝ හින්දා මෙයාට වැඩේ කරලා දීලා මේ ඊට පස්සේ මෙයාට විකුණන්න බැරි වාහනයක් අරන් ඇවිල්ලා මේ අවුරුද්දක් විතර ලිව්වා. ලියලිවරලා පොලිසියෙන් හිටුවට පස්සේ පොලිසියෙන් බලලා ඉවරලා උඹට මේක දුවන්න බෑ අපිත් එක්ක යන් පොලිසියට කියලා පොලිසියෙන් මෙයාවත් එක්කම වාහනේත් එක්කම පොලිසියට අරන් ගිහිල්ලා තිබුණා. අරන් ගිහිල්ලා ඉවරලා ඔයාව රවට්ටලා මේ වාහනේ දීලා තියෙන්නේ මේක තුරුප්පා කියලා කියන්නේ ඉතාලි භාෂාවෙන්. තුරුප්පා කියලා කියන්නේ ඔයා මේ දැම්මා මේකට ඇන්ටියක් දාන්න ඔයාව මෙන්න මෙහෙම දෙයක් වුණා මේ ඔයාව රවට්ටලා මේ වාහනේ දීලා ඒකින්ද ඔයා දැම්ම ඇන්ටියක් දාන්න ඔයාට වාහනේ ආයේ අපිට දෙන්න විදියක් නැහැ. වාහනේ අපි අත්අඩංගුවට ගන්නවා. ඔයාට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා ඇන්ටියක් දාලා යන්න කියලා ඉවරලා මෙයාට කියලා තියෙනවා අර වාහනේ නමුත් දැනට මේ වාහනේ මෙයාගේ නමට පොත තිබුණාට ඒක ඒ පොත නිත්‍යානුකූලව නෑ අත් වශයෙන්ම. වාහනේ අයිති අර පරණ අයිතිකාරයාටම තමයි. ඒ පරණ අයිතිකාරයා මෙයාට වික්කට පරණ අයිතිකාරයත් නෙමෙයි මෙයාට විකුණලා තියෙන්නේ. විකුණලා තියෙන්නේ නිකන් මේ ඒජන්සියක් වගේ එකක් හරහා විකුණලා තියෙන්නේ. ඒජන්සි කාර්යයක් තමයි ඇත්තටම රවට්ටලා විකුණලා තියෙන්නේ. පරණ අයිතිකාරයා දන්නවද දන්නේත් නෑ. සමහරලාට විසුකර පරණ අයිතිකාරයා මේ වාහනේ විසු කරන්න දුන්න එක මේ ඒජන්සි එකට ගෙනල්ලා මේ කියන්නේ කාර් සේල් එකකට වගේ තැනකට ගෙනල්ලා එයාලා විකුණලාද දන්නෙත් නෑ. අයිතිකාරයා නෙමෙයි විකුණලා තියෙන්නේ. නමුත් තුන්වෙනි පාර්ශවයෙන් තමයි විකුණලා තියෙන්නේ. අවසානයේ කොහොම හරි ලොකු මුදලක් දඩ ගහලා තිබුණා කාර් එකේ ඔරිජිනල් අයිතිකාරයාට. පරණ අයිතිකාරයාට පොලිසියෙන් ඒ වෙලාවෙම මෙයා ඉන්න තැනම යුරෝ 3500ක කොහෙද දඩයක් ඒ වෙලාවෙම ලියලා තිබුණා. එයා ඒ පුද්ගලයා නෑ. නමුත් මේ තැන ගොඩක් දුර තියෙන්නේ. නමුත් ඒක ඒ කාර් එකේ නම්බරේට පුද්ගලයාගේ නම ඔක්කොම වැඩ කරනවනේ. ඒ ඇඩ්‍රස් එකට දඩ කොලයක් ලියලා තිබුණා 3000 ගානකද කොහෙද. මෙයාට කාර් එක ආපහු දීලා නෑ. මේ කාර් එක පොලිසියෙන් අරගෙන කාර් එක මොනා කරලාද දන්නේ. මෙයාට කොහොමත් සල්ලි නෑ. යුරෝ 2000 මෙයාගේ අපරාධය යුරෝ 2000 මෙයාට නැති වුණා. ඉතින් ඒකින්ද පොලිසියෙන් කියලා තියෙනවා මෙයාට ඊට පස්සේ වාහනයක් ගන්නවා නම් අනිවාර්යයෙන් මේ වාහනේ ලියන්න යන තැනට කියන්න කියලා චෙක් කරන්න කියලා මේ වාහනේ මෙයාගේ නමට ලියන්න ඉස්සෙල්ලා මේක පේර්ම ඇම්නෙස්ත්‍රෝනිද කියලා ඉවරලා. ඒ කියන්නේ වාහනේ දුවන්න බැරිව නවත්තපු වාහනයක්ද කියලා යුරෝ 25 ක දෙක වැඩිපුර ගන්නවලු 10ක් හරි 25ක් හරි මට මතක නැහැ. එහෙම ගන්නවලු ඒ ගාන දුන්නට කමන්නේ මේ ඒ කියන්නේ වාහනේ ලියන ආච්චියකට දීලිවරලා මේ වාහනේ නම මාරු කරන්න පුළුවන්ද කිසි ප්‍රශ්නයක් නැති වාහනයක්ද කියලා ඉවරලා බලලා ඉවරලා වාහනේ ලියා ගන්න කිව්වා. එහෙම නැත්නම් එහෙම ගොඩක් තැන්වල මේ වගේ ප්‍රශ්න වෙලා කියන්නේ දුවන්න බැරි වාහන මේ විකුණලා ඉවරලා ලොකු ප්‍රශ්න වෙලා තියෙනවා කිව්වා. ඒවා ගොඩාක් ඉතාලිය වෙනවලු. නමුත් ඊට පස්සේ විකුණුපු අය හොයාගන්නත් බෑලු. ටෙලිෆෝන් නම්බරත් නැහැලු. හරි ප්‍රශ්න එකකින්ද ඔයාලගේ සල්ලිත් නැති කරගන්න නැතුව වාහනයක් ගන්නව නම් දැන් අලුතින් වාහන ගන්න ඉන්න අය අනිවාර්යයෙන්ම මේ වාහනේ මාරු කරද්දි ඒ මෝටර් රථ ඒ දෙපාර්තමේන්තු ආයතනයේ ඒ කොතනට හරි වාහනේ මාරු කරන්න යන තැනට ආච්චියකට ගිහිල්ලා ඉවරලා වාහනේ මාරු කරන්න ඉස්සෙල්ලා කියන්න අනිවාර්යයෙන්ම මේක බලන්න මේ පොත චෙක් කරලා බලන්න මේක මගේ නමට ලියන්න පුළුවන්ද එහෙම නැත්නම් මේක මේ විකුණන්න තහනම් කරපු වාහනයක්ද කියලා. මේ වාහනේ ගැන මම ඔයාලට විශේෂයෙන්ම මේ දැන් හදිසිය මතක් වෙලා කියන්න හිතුනේ මොකද දැන් මේ පෙබරවාරි මාසේ ලයිසන් නීතියේ හින්දා අලුතෙන් වාහන ගන්න හින්දා එහෙනම් සීල දෙනාටම ජය වේවා.